දෙවැනි දවස් අරගෙන ඔන්න මම ආවා. කන්න මොනවා හරි ගෙනාව නම් දීලා යන්න. රසකෑමක් වගේ. පාඩේ හිතාගන්නවත් දෙන්නේ මහා කරදරකාරයා ටිකක් ඇවිල්ලා. මුතුම වදයක්. කවුද පුලේ මේ අර ලයිව් විත් මේ YouTube channel එක කරන්න නංගි නේද? කලින් වීඩියෝ එකේ පොරොන්දුන විදිහටම ඔන්න ඉතින් අපි ගිය ට්‍රිප් එකේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. ඔන්න ඉතින් උදේම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි 4 දිනත් එක්කම ආවේ ග්‍රෙගරි වැවට. උදේ 8-9 පහ වුණාට එදා දවසේ ගොඩාක් ඒ කියන්නේ දවල් වෙනකම්ම මෙන්න මේ වගේ කාලගුණයක් තමයි නුවරඑළියේ තිබ්බේ. අපි කලින් දවසෙත් ග්‍රෙගරි වැව ගාවට ඒ කියන්නේ චුට්ටක් ඇවිදින්න කරන්න ගියා. කොෆි එකක් එහෙම බොන්න. ඒ යද්දිත් චූටි වැස්සක් තිබ්බා ඒ වෙලාවෙත්. දැන් මේ පහවදා උදෙත් ඒ කියන්නේ අඳුරු වැහිබර කාලගුණයක් තමයි තිබ්බේ. ඒ වුණාට වැස්සේ නැහැ. අපි එතනින් එනකම්ම මේ වැස්සේ නැහැ. චූටි පොදක් වගේ එකක් නම් තිබ්බා. අර ලොකුවට වැහලා එහෙම ඒ කියන්නේ මිනිස්සුන්ට බාධා වෙන්න ඒ වගේ දෙයක් නම් සිද්ධ වුණේ නැහැ. නුවරඑළියේ තියෙන ස්වභාව සෞන්දර්ය ඒ වගේම කාලගුණික දේශගුණික වෙනස් වීම් මේ හැම දෙයක්ම මට නම් දැනුනේ හරිම සුන්දර අත්දැකීමක් විදිහට. මේ කාලගුණික රටාව හින්දාද මන් දන්නෙත් නැහැ. කලින් දවසේ අපි ග්‍රෙගරි වැව ගාවට හවස එද්දී සෙනඟ ගොඩාක් ඉඳියා. ඒ වුණාට පහවදා උදේ අපි මෙතෙන්ට එද්දී එතරම් සෙනඟක් නම් ඉඳියේ නැහැ. මට හිතන විදියට මම මේ නුවරඑළියට ගිය දෙවැනි වතාව. මේ තැනට ගිය ග්‍රෙගරි වැවට ගිය දෙවැනි වතාව නුවරඑළියට ගිය දෙවැනි වතාව. ග්‍රෙගරි වැව ළඟට ගිය දෙවැනි වතාව වුණාට නුවරඑළියට ආපු දෙවැනි වතාව වුණාට ෆස්ට් ටයිම් තමයි මෙන්න මේ වගේ බෝට් එකක මම ගියේ. ග්‍රෙගරි වැව ළඟට ගිහිල්ලා මෙන්න මේ වගේ බෝට් එකේ යනවා නම් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ තැඹිලි පාට බෝට් එකේ යන්න අමතක කරන්න එපා. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා කිසිම දෙයක් කරලා නැහැ. මේ ඒ බෝට් එක සාමාන්‍යයෙන් දැන් අපි යද්දි තිබ්බ වේගෙම තමයි ඒ ගත්තු වීඩියෝ එකට කිසිම වෙනසක් කරන්නේ නැතුව තමයි මම මේ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න මේක මේ යන විදිහට ගියපු 4 දෙනා කොහොම ඉන්න ඇද්ද? මේ වීඩියෝ එකේ වොයිස් එකත් එක්කම ඇඩ් කරන්න තිබ්බා. එහෙම ඇඩ් කරා නම් සමහර විට ආයෙ ඔයාලා මගේ YouTube channel එකේ දාන වීඩියෝස් නොබල ඉන්නත් තිබ්බා. ඒ නිසා තමයි මම මේක වොයිස් එකත් එක්කම ඇඩ් නොකරේ. ඇත්තටම කියනවා නම් පුදුම අර බයිකින් කෑ ගැහුවා. බොරු කියන්න ඕනේ නැහැ. ඕක ආයේ නවත්තනකම මම නම් ඒ කියන්නේ බෝට් එක යන්න ගත්ත වෙලාවෙ ඉඳන් බෝට් එක ස්ටාර්ට් කරපු වෙලාවෙ ඉඳන් ඒක කෑ ගහilla ආයේ බෝට් එක ඒ කියන්නේ මොකද අර නවත්තන තැන මම ඒකට කියන නම දන්නේ නැහැ. එතනට ඇවිල්ලා නවත්තනකම්ම මම එක දිගටම ඒ විදිහට කෑ ගැහුවා. මොකද පුදුම බයකින් මං ගිය වෙලාවේ ඉඳියේ. මෙතනින් පස්සේ ග්‍රෙගරි වැවෙන් පස්සේ අපි ගියේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට. ස්ට්‍රෝබෙරි ෆාම් එකට ඉතින් ගොඩක් අය ගිහින් ඇති. ඒ නිසා මම ඒ කියන්නේ ගොඩාක් වීඩියෝස් මේකට ඇඩ් කරන්න ගියේ නෑ. වීඩියෝ එක ගොඩාක් බෝරින් වෙන හින්දා ඔයාලට ගිය තැන්වල චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම ඇඩ් කරේ. අනිත් එක ස්ට්‍රෝබෙරි ෆාම් එකට යන දවස්වල අපි ගියේ ස්ට්‍රෝබෙරි ඒ කියන්නේ අවාරි කියලා කිව්වා. ඒකින්ද සාමාන්‍යයෙන් ගොඩක් වෙලා එතන රැඳුන්නේ නැහැ. ඊට පස්සේ අපි අඹේවලට ගියා. අඹේවලත් වහලා ඒ ඉන්න සතුන්ට ලෙඩක් හැදිලා කියලා. ඊට පස්සේ අපි ගියා හෝටන් ප්ලේස්. මේ තියෙන්නේ ඉතින් ලස්සන හෝටන් තැන්න. මෙන්න මෙයාලා වගේ නම් අපි ගොඩාක් දැක්කා.
දෙවැනි දවසේ එතනින් පස්සේ සිද්ධ වෙච්ච අලකලංචි ගොඩක් එක්ක මේ ඉතින් පටන් ගන්න අපේ තුන්වෙනි දවස. තුන්වෙනි දවසේ අපි හිතාගෙන ඉඳිය කතරගම පැත්තට යන්න. දැන් මේ නුවරඑළියේ ඉඳන් එන අතරමඟදී තමයි අපට මේ ඇල්ල හම්බ වුණේ. මට මතක නෑ අපි නැවතුනේ කොහෙද කින්දමන්දේ කිසි දෙයක් කොමාරියේ නැවතිච්ච තැන ඉඳන් ඉස්සරහට එද්දි තමයි අපිට මේ ඇල්ල ඒ කියන්නේ දකින්න හම්බ වුණේ කතරගම පැත්තට එද්දී. ඒ ආපු පාරවත් මට මොකද්ද කියන්න මම දන්නේ නැහැ. මෙතන කොහොමරි හරිම ලස්සනයි. මම තැන මොකද්ද කියලා කියන්න යන්නේ මතක විදියටවත්. මොකද ඊට පස්සේ ඒකේ නම වැරදුනොත් ඊට පස්සේ පත හැලි දාන්න ගනී අර මම මෙහෙමයි කියලා. ඒකින්ද මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඔන්න අපි හිතාගත්තු විදියට ටිකක් දවල් වෙනට වගේ අපට කතරගමට එන්න පුළුවන් වුණා. කතරගම කිව්වට මේ තිස්සට අපි ආවා. ඊට පස්සේ තිස්ස වැවරවුම මන් දන්නේ හරිද කියලා. තිස්ස වැවරවුම වටේත් අපිට බෝට් එකේ යන්න ඕනි කියලා හිතුන හින්දා අපි 4 දෙනා ඒ ලස්සන බලන්නත් ඉතින් අමතක කරේ නැහැ. තිස්ස වැවරවුම වටේ ගියාම එච්චර ඒ කියන්නේ ලොකු දේවල් නම් බලන්න නැහැ. ඉතින් ඒ වුණාට අර ඒ වටේ තියෙන පරිසරයේ ලස්සන ඒ සුන්දරත්වය ඒ ටික තමයි ඉතින් බලන්න තියෙන්නේ. මං කලින් මෙහෙම ගිහිල්ලා නැහැ. ඒකින් ඉතින් ඒ අත්දැකීමත් මම ගත්තා. ඊට පස්සේ අර තිස්ස වැවරවුම වටේ තියෙනවා චූටි අර දූපතක් වගේ එකක්. ඔන්නේ දූපත වටේ ගියා. ඒක ඉතින් වැඩියෙන්ම ඉන්නේ අර කොක්කු වවුල්ලු ඔන්න ඔය වගේ සතු තමයි. ලොකුවට දේවල් බලන්න කරන්න නම් ඇත්තටම තිබ්බේ නැහැ. මං ඉතින් කිව්වනේ මේ අපේ තුන්වෙනි දවසයි කියලා. මේ තුන්වෙනි දවසේදී අපි මේ බෝට් එකේ ගියාට පස්සේ මුලින්ම කරේ ලස්සන ප්ලේස් එකක් හොයාගන්න ඕන වුණා. අපි 4 දිනාටම ඉන්න. මොකද පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන වුණා. දවස් 2ක් ඇවිදලා හරිම මහන්සි. කලින් දවසේ අපිට නවතින තැනක් හොයාගන්න ගිහිල්ලා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ගොඩාක් රැ වුණා අපි 4 දිනාට මේ කියන්නේ නවතින තැනක් හොයාගන්න. ඒකින්ද හරියට නිින්දා තිබ්බෙත් නෑ අතරම කලින් දවසේ. ඒක නිසා මුලින්ම කරේ මේ බෝට් එකේ ගියාට පස්සේ අපි 4 දෙනාම කැමති විදිහේ ලස්සන තැනක් හොයාගන්න එක. අපි දැන් ගොඩකටම ගියා. ඊට පස්සේ ගිහිල්ලා අපිට හිතට හරි ගියේ තිස්ස තියෙනවා පීකොක් හොටෙල් කියලා ලස්සන හොටෙල් එකක්. අන්න එතන තමයි අපේ 3 වෙනි දවස අපි ගත කරන්න හිතුවේ. 4 වෙනි දවසේදී අපි යාල සෆාරි ගියා. ඒ කිසිම වීඩියෝ එකක් මට ඔයාලට මේ වීඩියෝ එකට ගේන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ මේ තියෙන අපේ 5 වෙනි දවස. 5 වෙනි දවසේ අපි ගියේ රිදීගම සෆාරි එකට. රිදීගම සෆාරිත් ගිහිල්ලා අපි හිතාගත්තා ට්‍රිප් එක එන්ඩ් කරනවා කියලා. ඔන්න ඒ විදියට ඉතින් ට්‍රිප් එක එන්ඩ් කරන්න කලින් රිදීගම සෆාරි එකට අපි මේ ගියපු අත්දැකීම තමයි ඔයාලා මේ දකින්නේ. මෙතනදී අපට දැන් ජිප් තිබ්බා බස් තිබ්බා. එහෙම ලොකු පිරිසකට යනවා නම් බස් එක ගියාට කමන්නේ. බස් එකේ මට මතක විදියට එක්කෙනෙක්ට ටිකට් එක, ඒ කියන්නේ වැඩිහිටි කෙනෙක්ට ටිකට් එක 180ක් හෝ 200ක් වගේ දැන් වෙනස් වෙලා ඇති. අපිට ඒ වෙලාවේ එදා අපි ගියපු දවසේ සෙනඟ ගොඩාක් ඉන්නපු නිසා ජිප් එකක් ඒ කියන්නේ ගන්න ලොකු වෙලාවක් ඉන්න උනා අපිට. ගොඩාක් අය එනවා මෙතෙන්ට. පොඩි කට්ටිය ලොකු කට්ටිය ටූරිස්ට්ලා ගොඩාක් අය එනවා. මොකද මේ අත්දැකීම හරිම වෙනස් අත්දැකීමක්. ඒ කියන්නේ සත්තු දැන් අපි දෙහිවල සූ එකට ගියොත් සත්තු කුඩු කරලා ඉන්නවා. අපි එහෙම බලාගෙන යනවා. එහෙමනේ. දැන් මේකෙදි අපිට සත්තුන්ගේ ළඟටම යන්න පුළුවන්. අපි තමයි කුඩු වෙලා ඉන්නේ ඇත්තටම කිව්වොත්. ආරක්ෂිතයි හැබැයි ගොඩාක් ඒ කියන්නේ මෙයාලා වගේ අයගේ ළඟටම ගියා අපි. හරිම ආරක්ෂිතයි. අපිට ඒ අත්දැකීම ඒ කියන්නේ ළඟටම ගිහිල්ලා සත්තු මේ විදියට බලා ගන්න පුළුවන් එක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඒකින්ද වෙන්නේදී ගොඩාක් අය මේ විදියට රිදීගම සෆාරි එකට එන්නේත්
ඔය පේනවනේ ඉතින් ජීප් වල යනවා නම් මෙන්න මේ වගේ තමයි යන්න තියෙන්නේ. දැන් මෙහෙම ජිප් එකේ යද්දි අපට විස්තර ඒ කියන්නේ කියලා දෙන්න මේ ඉන්න මොන සතුද මොන රටින්ද අරගෙන ආවේ ඒ හැම දෙයක්ම කියලා දෙන්න එයාලගේ ස්ටාෆ් එකේ කෙනෙක් ඒ ජිප් එක යන ඩ්‍රයිවර්ට අමතරව තව අයියා කෙනෙක් ඇවිල්ලා අපිට හැම දෙයක්ම කියලා දුන්නා මේ සතා මෙහෙමයි මේ වර්ගයට අයත් මෙහෙමයි කියලා මේ ඉන්නේ කාන්ති මෙයා ඒ කියන්නේ හීලෑ කෙනෙක් ගොඩක් පළතුරු එහෙම දෙන්න ඒ දේවල් කරන්න පුළුවන් ගොඩක් වෙලා අපි මෙයා ගාවත් කාලය ගත කරා මෙයා වගේ හීලෑ අය වගේම රිදීගම සෆාරි එකේ ගොඩාක් කෙලවරක ඒ වීඩියෝ එක මං ගාව නැතුව ඇති අර මිනිස්සු හැම කියන්නේ මිනිසුන්ට එහෙම කරදර කරලා පෙරහැරවල් වල එහෙම ටිකක් කෝලාහල කරපු කට්ටිය ගෙනල්ලා තියෙනවා හීලෑ කරන්න රිදීගමට අපි යාළුවත් දැක්ක යාළුවා ගොඩාක් ඈත තමයි ඉන්නේ තව ඇෆ්‍රිකන් එක්කෙනෙකුත් දැක්කා ඒ වගේම රිදීගම ඉන්න එයත් හීලෑ කරන්න ඒ කියන්නේ වෙනමම තියලා තියෙන්නේ කියලා තමයි යාළුවා අපිට කියපු විස්තරات එක්ක මෙන්න මෙයත් අපිට අතරමඟදී ඊට පස්සේ හම්බ වුණා එක්කෙනෙක් ඔතන ඉන්දියා ඔයාලට මම පෙන්නන්නම් මෙයා නෙවෙයි තව එක්කෙනෙක් ඉන්දියා දන්වැල් දාලා ටිකක් එහාට කරලා බැඳලා තිබ්බා එයත් ඒ කියන්නේ ටිකක් ඒ වගේ කෝලාහල කරන එක්කෙනෙක් ඒක තමයි කිව්වා ඒ විදිහට දන්වැල් දාලා බැඳලා සමහරව වෙනමම තියලා ඉන්නවා ඒ වෙනමම තියලා තියෙන්නේ එකට තියන්න බෑ අනිත් අයට ඒ කියන්නේ පහර දෙනවා ඔන්න ඔය වගේ අය තමයි එහෙම වෙනමම තියලා තියෙන්නේ යාළේ කියපු විස්තර අනුව ඔන්න එහෙනම් මෙයාලවත් බලාගෙන ට්‍රිප් එකේ වීඩියෝ එක එන් කරන්නයි හදන්නේ. එහෙනම් ආය අලුත් වීඩියෝ එකක් මම අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනි. ඒ වගේම වෙනද වගේ මතක් කරනවා මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ගොඩාක් ආදරෙයි. ඒ වගේම මේ වීඩියෝ හැම එකක්ම අන්තිම වෙනකන් බලාගෙන මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ආය අලුත් වීඩියෝ එකක් කරන් එනකන් සුපුරුදු විදියට ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ.